මම ගැන ගත්තොත් මම උදේ පාන්දර නැගිට්ටම අරක්කු විතරක් බොනවා. හොඳයි. ඒක මාරු. ඔයාත් බොන්නනේ ඈ උදේ පාන්දර නැගිට්ට ගම අරක්කු විතර. Hi guys, ඔන්න අපි අදත් ආවා ඔයාලට challenge part 2 අරගෙන. මුලින්ම මන් දෙන්න. මොකද දෙන්නේ? අද ඔයාට දෙනවා ආදරය ගැන වචන පහක් කියන්න. කලිසම ගලවනවා කියලා. කලිසම ගලවනවා කියලා දාලා ආදරය ගැන වචන පහක්. බොදුදු. දෙන්න. කියන්න. ආදරය කියන එකට කලිසම ගලවනවා කියලා දාන්න ඕනේ. මම ඔයාට ගොඩාක් කලිසම ගලවනවා. හරි. එකයි. එකයිනේ. මම ඇත්තටම මොකටම කලිසම ගලවනවා. දුවන්න ඕනේ. බය වෙයි. මම හැමෝටම කලිසම ගලවනවා වගේ හැමෝටත් කලිසම ගලවනවා. ඔයත් මට කලිසම ගලවනවා. තුරේ මේ ලෝකයේ ඇත්තටම කලිසම ගලවන එක නැතුව පැවැත්මක් නෑ. මේ ලෝකේ පවතින්නේ කලිසම ගලවන. අපි හැමෝම හැමෝටම කලිසම ගලවනවා හැම වෙලේම. මාරු සුපිරි. හරි guys, දැන් මගේ වාරේ. මම ඔයාලට දෙනවා වතුර ගැන වාක්‍ය පහක් කියන්න. හරිද? වතුර වෙනුවට අරක්කු කියලා මම ගැන ගත්තොත් මම උදේ පාන්දර නැගිට්ටම අරක්කු විතරක් බොනවා. හොඳයි. ඒක මාරු. ඔයාත් බොන්නෝනේ ඈ උදේ පාන්දර නැගිට්ට ගම අරක්කු විතර. පාරේ යනකොටත් අරක්කු බෝතලයක් ළඟ තියාගෙන සැරිසරේට බොනවා. පොලිසිය නෝට් කරගෙන ඉන්නේ. ඔන්න guys අරක්කු බෝතල බිබියන්නේ. කෑම කාලත් මම අරක්කු විතරක් බොනවා. අනිවාර්යෙන් බොනවනේ. කියන්නේ හැම වෙලේම සැපෙන්නේ. මම ටොයිලට් එකට ගිහලා අරක්කු වලින් තමයි හොද ගන්නේ. තැප්පලේ අරක්කු. තැප්පලේ ඉන්නේ තරක්කු. ඒවල අපිට ගියලි දෙවි ඉන්නේ සම්පූර්ණ අරක්කු. හොඳයි. ඔක්කොම බොන්න දෙන්නේ. හරි. ඒක හොඳයි. එහෙනම් guys අපි guys එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ